හායි කොහොමද යාළුවනේ කොනිචිවා ඉතින් අද අපි වීඩියෝ මාලාවෙන් කතා කරන්න යන්නේ ජපානයේ හෝඩි පිළිබඳව. ජපානයේ හෝඩි දෙකක් තියෙනවා. මොකක්ද? එකක් තමයි හිරගන. අනිත් එක තමයි කතකන. ඉතින් මේ දෙකට අමතරව තව හෝඩියක් තියෙනවා. එක තමයි කංජි. කංජි කියන හෝඩිය මේක අකුරක්ම විදියට අපිට ගන්න බෑ. මේක චීන රූපාක්ෂර ක්‍රමයක්. ඒ කියන්නේ චීනෙන් තමයි මේ ජපානයේ මේ රූපාක්ෂර ක්‍රමය ගෙන්වලා තියෙන්නේ. මේ කංජි අකුරකින් ලොකු අර්ථයක් දෙන්න පුළුවන්. ඉතින් මේ හිරගන කතකන කියන දෙකට අමතරව අපි මේ කංජි කියන හෝඩියත් අපි හොඳට ඉගෙන ගන්න ඕන. මොකද ජපානයේ ගොඩක් ස්ථානවල මේ කංජි භාෂාවෙන් තමයි ගොඩක් දේවල් ගහලා තියෙන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ හිරගන හෝඩිය නිසා අපි මේ කතකන කංජි කියන දෙක දැනට අමතක කරලා හිරගන හෝඩියට යමු. ඉතින් අපේ මේ හෝඩිය අකුරු ඔක්කොම එක දවස අපිට මතක තියාගන්න අමාරුයිනේ. ඔයගලන්ටත් එහෙමනේ. ඉතින් ඒක නිසා අපි දවසකට අකුරු 5 ගන්න මතක තියාගමු. එහෙම හොඳයි නේද? ඉතින් අද අපි හිරගන හෝඩියේ ස්වර පහ මුලින්ම ඉගෙන ගන්න. ඒකට කැමතිනේ ඔයගොල්ලෝ හැමෝම. ඉතින් එහෙනම් අපි ඔන්න ස්වර පහ ඉගෙන ගමු. මම ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට සිංහලෙන් ස්වර පහ ලියලා පෙන්නන්න. ඊට පස්සේ අපි ජපාන් භාෂාවෙන් ලියමු. A I U E O මොකද්ද කියන් මාත් එක්ක A I U E O මතකයි නේද දැන් සර පහ හොඳට හරි එහෙනම් ඕගොල්ලෝ දැන් ටක් ගාලා දුවලා ගිහිල්ලා කොලයකුයි පෑනකුයි අතට ගන්න. මොකද අපි මේ දැන් ජපාන අකුරු ලියන්න එපා ඉගෙන ගන්න එපා. ඒක නිසා මම කොලයකුයි පෑන ළඟට අරගෙන මම ලියනවත් එක්කම ඕගොල්ලෝ ලියන්න. හරි අපි මුලින්ම දැන් අයන්න බලන්න. ඔන්න හොඳට බලාගෙන ඉස්සෙල්ලා මේක අකුරක් බලන් ඉඳලා ඊට පස්සේ ඔයගොල්ලෝ මාත් එක්ක ලියන්න. මුලින්ම ඉරක් ගන්න මේ. ඊට පස්සේ අපි වක්‍රාකාරව මෙහෙම ඉරක් ගන්න. පාර මෙන්න මෙහෙම. හරිම ලේසි නේද? දැන් ඊළඟ තව අපි අකුරක් ලියමු. තව අකුරක් ලියමුද? ඔන්න දැන් ඔයගොල්ලෝ තනියම ලියන්න මේ බෝඩ් එක බලන්න නැතුව. දැන් ඔයගොල්ලන්ට මතකයි නේද? ඉතින් තුනක් ලියලා මදි. ඔයගොල්ලෝ පොතක්ම පිරෙන්න ලියලා හොඳට මතක තියාගන්න ඕනේ මේක. හරිද? එහෙනම් අපි ඊළඟ අකුරට යගාලේ. ඊයන් යන්න නම් හරිම ලේසි. ඔන්න බලාගන්නකො හොඳට. මතකයි නේද? ඔන්න හරිම ලේසි අකුරක් හොඳට මතක තියාගන්න. ඔන්න දැන් ඔන්න බලන්න නැතුව ලියන්න ඕගොල්ලෝ හැමෝම බෝඩ් එක. හරි නේද? ඔන්න යන්නත් අපි ඉගෙන ගත්තා. මේ කියන්න තියෙන කොක අනිවාර්යෙන්ම දාන්න ඕන. තේරුණා නේද? හරි එහෙනම් අපි උයන්නට යමු. යන්නත් මේ යන්නට ටිකක් සමානයි. පොඩි වෙනසයි තියෙන්නේ. අපි මෙහෙම ඉරක් ගැහුවා. ඔන්න මම ඔයගොල්ලන්ට ලියලා පෙන්නුවා. දැන් ඔන්න මාත් එක්කම ලියමු දෙවෙනි අකුර. ඔන්න තුන්වෙනි අකුර නම් ඔයගොල්ලෝ බෝඩ් එක බලන්න නැතුව ලියන්න ඕන. හරි නේද? හරි. අපි එහෙනම් ඊළඟ අකුරට යමු. එයන් ඔන්න එයන්න බලා ගන්න හොඳට. අපි මෙහෙම ඉරක් ගැහුවා. හරි නේද? ඔන්න හොඳට බලාගත්තනේ. ඔන්න දැන් මාත් එක්කම ලියමු.
ඔන්න දැන් බෝඩ් එක බලන්න නැතුව ලියමු හැමෝම. හරි නේද? දැන් මතකයි නේද? ඔන්න අපේ ස්වර පහක් තියෙනවා කොහොමද මම දැන් හිරගෙන හොඩියේ. ඔන්න අපි දැන් ඇවිල්ලා තියෙන අන්තිම ස්වරේද? මොකක්ද අන්තිම ස්වරේ? ඔයන්න. අපි ඔන්න හොයන්න තියෙනවා. බලාගන්න මේ අයන්නට සමානයි නේද මේවා? අන්න හරි. ඔන්න දැන් ඔන්න මාත් එක්ක ලිව්වා. ඔන්න දැන් බලන්න නැතුව ලියන්න බෝඩ් එක. හරි. ඔන්න දැන් හොයන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මේ ස්වර පහම හොඳට පොතක ලියලා හොඳට පුරුදු වෙන්න. එතකොට ඕගොල්ලන්ට මේ ජපන් භාෂාව අමාරු වෙන්නේ නැහැ. ඊටමත් ලේසි වෙනවා. හොඳට අකුරු ටික පුළුවන් වුණාට පස්සේ අපිට දැන් අකුරු එපර වචන ලියන්නත් පුළුවන් වෙනවා. ඒක නිසා අපිට අක්කාර අකුරු ටික ලියන්න පුරුදු වෙමු. ඉතින් අද අපේ වීඩියෝ එක අවසන් කරන්න අපි මේ හදන්නේ. ඉතින් ඔයගොල්ලන්ට හිතෙනවා නම් මගේ වීඩියෝස් හොඳයි කියලා මම අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම මට comment එකක් දාලා like එකක් දාගෙන යන්න. ඉතින් අදට අපි වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් හැමෝටම sayonara.